ප්‍රාග් ඉතිහාසයේ යුගය තුළින් ජනාවාස වෙලා තියෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා උදෙසා පූජා කරන ලද පුරාණ ඓතිහාසික වටිනාකමක් තියෙයි බීසීගිරිය කියලා කියන්නේ. බීඩ 180ක් පමණ උස ඇති දැවැන්ත පාෂාණ තීරුවකින් විච මහා වංශයේ කාශ්‍යප රජතුමා කියන්නේ ධාතුසේන රජතුමාගේ පුත්‍රයා වශයෙන්. ඉතින් සීගිරිය කියලා කියන්නේ කාශ්‍යප රජතුමා විසින් කරවන ලද බලකොටුවක් ලෙස තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. නටබුන් අතර වැදගත් තැනක් විදියට සීගිරිය පිටුසිතුවම් වලට හිමි වෙනවා. ශ්‍රී ලංකාවේ මිත්‍ය ආරක්ෂා වෙලා තියෙන ආදිතම චිත්‍ර අතරට මේ සීගිරිය පිටුසිතුවම් එක් වෙනවා. බිමන් ප්‍රාග් ඓතිහාසික වටිනාකමක් තියෙන මේ මහා ගල් පර්වතය පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට ආසන්න කිමිස්ස ප්‍රදේශයේ තියෙන පර්වතයක්. කාශ්‍යප රජතුමා විසින් කරවන ලද උද්‍යාන සහ මාලිගාවන්ගෙන් සැඳුම්ලත් බිම සීගිරිය කාශ්‍යප රජතුමාගේ මරණයෙන් පසු එය ආරාම සංකීර්ණයක් ලෙස පැවතිලා තියෙනවා. ඊට පස්සේ පාළුවට ගිහිල්ලා තියෙනවා. මේ අතරතුර කාලේ බ්‍රිතාන්‍ය ජාතික ගවේෂකයෙක් වෙච්ච ජෝන් ස්ටීර්නේ බෙත්තා විසින් තමයි මේ සීගිරිය නටබුන් එවකට අනාවරණය කරගෙන තියෙන්නේ. සීගිරියේ තියෙන කොරටුගේ පුරාවිද්‍යාඥ සිටන පරණවිතාන මහතා විසින් කියවන පස්සේ සීගිරි කොරටුගේ නමින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මිප පර්වතයේ අඩක් පමණ ඉහළට කුඩා සානුවක සිද්ධේගුගේ ස්වරූපයෙන් දොරටුවක් ඉදි කරලා තියෙනවා. තද පව්ව පාමුල සිද්ධ රාජයෙකුගේ විලාසයෙන් නිමවා තියෙන මේ පර්වතය සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳිලා තියෙනවා. දැනට ශේෂව තියෙන සින්දියාගේ බාහු යුගය කෙනෙකු තුළ ප්‍රතාපවත් බව පිළිබඳ අපූරු හැඳවීමක් ගණවන්න ප්‍රමාණවත් වෙලා තියෙන ගීත කැටපත් පවුරේ ලියවිලා තිබිලා කියලා පැහැදිලි වෙනවා. මෙවැනි ප්‍රාග් ඓතිහාසිකමක් තියෙන සීගිරිය අද යුනෙස්කෝ සංවිධානය මගින් 8 වෙනි ලෝක උරුමය බවට පත් කරලා තියෙනවා. හිය පැරණි නාගරික සැලසුම් කරන්නේ හොඳම සංරක්ෂිත උදාහරණයක් බව පෙන්නුම් කරලා දීලා තියෙනවා. විදේශික සංචාරකයන්ගේ සිද්ධාර්ථ ස්ථානයක් වන සීගිරිය අනාගත පරපුරට නැරඹිය හැකි පරිදි රැකගන්න එක ශ්‍රී ලාංකික ජනතාව ලෙස අපි වගකීමක්.